මගේ කටට වඩා කොයි කැවුනත් එක්ක අප්පා සද්ද එන්න දාන්නේ දිහන්නේ කොපිරයිට් වදින. hello guys. ඉතින් මාස ගානකට පස්සේ වුණා මගේ අලුත් වීඩියෝ එකක් එන්නයි හදන්නේ. ඔයාලා මේක මොකක්ද කියලා thumbnail එකෙන් already දැකලා ඇත්තේ. ඉන්නකො මාරම දාඩියයි. හරිද? මං අද ඉන්නේ මොන්ට්ලිවිනියාවල හොටෙල් එකක. ඔක්කොම කලින් අපි AC එක දාමු. මේක දාන්නේ කොහමද? ඔන්නේ නැහැ. ෆෝට් මම මේක දාගෙන එන්න. හරි. AC එකත් හදාගත්තා. මං ඔයාලට මුලින්ම පෙන්නන්න. හරිද? මේක පුදුම ලස්සනයි මේ ප්ලේස් එක. මට දාඩියයි ගණන් ගන්න එපා. මං ඔයාලට පෙන්නන්නම් මෙතන. මේ මිරර් එක. හරිද? මෙතන තියෙනවා මම මේ හැඩි වෙන්න කලින් ඔයාලට පෙන්නන්නේ. මෙතන තියෙනවා මෙතන තියෙනවා මේ එකක්. ඊට පස්සේ වෝඩ්‍රොබ් එක, අයන් එකකුත් තියෙනවා. මේක තියෙනවා. මිනි ෆ්‍රිජ් එකක් තියෙනවා. අයන්ස් දෙකක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙහෙම තියෙනවා. මේක හරිම ලස්සනයි. කපල් එකකට නම් හරිම ෂෝක්. මෙහෙම ඩ්‍රෝවර් එකක් තියෙනවා. මෙතන ඩ්‍රෝවර් එකක් තියෙනවා. මේ තියෙන්නේ බෙඩ් එක. අපි මේ ලයිට්ස් උත් දාලාම බලමු. මාරම ලස්සනයි. ඊට පස්සේ මෙතන ආකිටෙක්චර් එක පුදුම ලස්සනයි. මේ මාවත් පේනවා. ඊට පස්සේ ෆෑන් එකක් තියෙනවා. මෙතන AC තියෙනවා, ලයිට්ස් තියෙනවා. මෙතන TV එක තියෙනවා. පස්සේ මේ පැත්තටත් මේ විදිහටම ලයිට් එකක් තියෙනවා. මෙතනත් ඒ වගේම ඩ්‍රෝවර්ස් දෙකක් තියෙනවා. මෙන්න මෙහෙම එකක් තියෙනවා. මෙතන පොතුත් තියෙනවා. මේ නවල්ස් තියෙනවා. පොතුත් තියෙනවා. මෙතන එළිය මෙහෙම පේන්නේ. මේ පැත්තට ගියාම බීච් එක. ඊට පස්සේ මෙතන තියෙනවා වොෂ්රූම් එක. වොෂ්රූම් එකට ආවහම මෙහෙම පේනවා. ඊට පස්සේ මේක වොෂ්රූම් එක එච්චරම ලොකු නැහැ. ඒ වුණාට අවුලක් නැහැ. ප්‍රයිස් එක ගොඩක් අඩුයි. මෙතන හොට් වෝටර් දාන්න පුළුවන්. ඉතින් ඔන්නෝම තමයි මේ රූම් එක තියෙන්නේ. මං අද ඇවිල්ලා ඉන්නේ ඉවෙන්ට් එකකට යන්න. මං ඒකත් ඔයාලට වීඩියෝස් අරන් එන්නම්. ඇත්තටම මේ වීඩියෝ එකක් කරන්නේ මෙතන මාස 3කට විතර පස්සේ, 2කට 3කට විතර පස්සේ මං දැන් තමයි මේ ආවේ. ආව ගමන් වීඩියෝ කරා නැත්තම් මේක හැඩි වෙනවා. නැත්තම් මෙතන හැඩි වුණාම මට වීඩියෝ කරන්න වෙන්නේ නැහැනේ. ඒ නිසා තව පාස්වර්ඩ්ස් උත් දෙනවා Wi-Fi එකේ. Wi-Fi පාස්වර්ඩ්ස් උත් දෙනවා. ඔහොම තමයි මං ඉතුරු ඒවා ටික ඉස්සරහට එන්න. එහෙනම් බලමු අපි මොකද කරන්න කියලා. මං හෙට වෙනකන් මේ හොටෙල් එකේ ඉන්නවා. අපි බලමු මොකද්ද මං කරන්න කියලා. එහෙනම් මම දැන් චේන්ජ් කරගෙන මගේ යාළුවා තාම ආවේ නැහැ. එයා එනකල් එයා එනකන් මම පොඩි චේන්ජ් එකක් දාගෙන කාලා හැම ඉන්නවා. එහෙනම් හරි. එහෙනම් මම චේන්ජ් එකක් දාන්න ඇවිල්ලා මං ආවේ
මූණ චුට්ටක් හොදගෙන මම ගෙනාවා ෆේස් මාස්ක් එකක්. ඒක චුට්ටක් දාන්න යාළුවා එනකම් ඒක දාගෙන ඉන්නවා කියලා. මේ තියෙන්නේ මගේ ෆේස් වොෂ් එක. මම වීඩියෝ කරන්න ඕන හින්දා ධනිය අතින් තමයි ඇගේ ගියා. ඇහැට ගියා. මුණ සෝදගෙන ආවා. මම අර කලින් vlog එකකත් මේ ෆේස් මාස්ක් එක යූස් කරලා තියෙනවා. ඒක ඇත්තටම මේ හොඳයි. මේ ෆේස් මාස්ක් එක. ඒක කලිනුත් යූස් කරලා තියෙනවා. ඒක මේක දාගෙන විනාඩි 20ක් අපි ඉන්න ඕනේ. මගේ කටට වඩා ඒක ලොකුයිද කොහෙද අනේ. කොණ්ඩේ බැඳ ගන්න බැරි වුණා මට. අයියෝ මේක මන් දන්නේ ඒක ඇදත් වුණා. හරිනේ. මේක මගේ කටට වඩා කොයි. මේක අරගෙන අපරාදනේ. කප් කිස් ගහකුත් අහුවෙලා. හරි. කැවුනත් එක්ක අප්පා. ඉන්නේ. දස්පින් දාලා එන්න. හරි විනාඩි 20ක් ඒක දාගෙන ඉඳලා අයින් කරා. දැන් මේකෙන් පොඩි මසාජ් එකක් දෙමු. හරි මම මේක දිගට මසාජ් කරලා මම දැන් කැම ගන්නවා. කාලා චේන්ජ් කරගෙන එන්නම්. මං වොෂ් එකක් දාගෙන කැම කාලා ආවා. මගේ නේල්ස් ටික අලව ගන්න. මේ තියෙන මගේ නේල් සෙට් එක. මේකකුත් තියෙනවා. මම දැකලා තියෙනවා මේකෙන් මෙහෙම පොලිෂ් කරලා මේ තමයි නේල්ස් අලවන්නේ. එතකොට අර වැඩි කාලයක් නේල්ස් ටික තියාගන්න පුළුවන්. ඉතින් මම දැන් මේ පුතු ටිකට මෙහෙම එකක් කරනවා. මම දන්නේ නැහැ මේකට කියන්නේ මොකද්ද කියලා. තාමත් මගේ යාළුවා ආවේ නැහැ. මම තනියෙන් ඉන්නේ. මම සින්දු දාගෙන ඉන්නේ. වැඩේ කියන්නේ දැන් මේ කොපිරයිට් වදින හින්දා මට සින්දු ටික ඇහෙන්න දාන්න විදිහක් නැහැ. ඒ හින්දා මම මියුට් කරලා සින්දු දාගෙන ඉන්නවා. ඉන්න මම පෙන්නන්නේ. මේ ඒක මේ සද්ද ඇහෙන්න දාන්න විදිහක් නැහැ කොපිරයිට් වදිනවා. ඉතින් දැන්
මේකේ තීම් එක තියෙන්නේ පින්ක් කලර්. හරිද? එහෙනම් මම පින්ක් කලර් ඇඳුමක් තමයි ගෙනාවේ. හැබැයි පින්ක් කලර් නේල්ස් තිබුණේ නැහැ. ඉතින් මට මේ නේල් සෙට් එක හොඳයි කියලා හිතුණා. ඒ හින්දා මම මේක ගෙනාවා. ඒක දැන් අරාලවන එක. අනේ හැමදාම නේල්ස් ගත්තා. මට මේ ස්ටිකර් එක මොකක් හරි වෙලා ඩිස්මිස් වෙනවා. දැන් මොන නේල් එකද හරියටම සිලෙක්ට් කරගන්නේ කියලා මේවා දැම්මා වගේ නෙමෙයි මෙලෝ දෙයක් කරගන්න බෑ. මම දන්නේ ඉස්සරහින් දවසකුත් කලින් සැරේකුත් දාලා මට ෆෝන් එකවත් ඔබන්න බෑ මේව දාගෙන. ඒත් ඉතින් කවන්නේ අපි දාමු. මැච් වෙන නීපුතු ටික මොනවාද කියලා බලනවා මුලින්ම. ඊට පස්සේ මේ yellow color sit නෑ නේද? මෙන්න මේ විදිහට මම ඉතින් මගේ nails වලට හරියන විදිහට මැච් වෙන විදිහට nails ටික select කරගෙන මම nails ටික set කරගත්තා. ඒ අතරතුර මගේ playlist එකත් play වෙනවා. මට ඒ ටික ඔයගොල්ලන්ට ඇහෙන්න දාන්න විදිහක් නෑ. මොකද copyright වදින නිසා. ඉතින් ඔන්නෝම මං ඒ ටික ඔක්කොම හදාගත්තා. තවමත් මගේ යාළුවා ආවේ නැහැ. ඊට පස්සේ මගේ යාළුවත් ඒ වෙනකොට ඇවිල්ලා නැති නිසා ඉවෙන්ට් එකට යන්නත් තව වෙලාව තිබුණ නිසා මං හිතුවා මගේ නවල් එක කියවනවා කියලා මගේ ප්ලේලිස්ට් එකක් දාගෙන ඉතින් මං වෙනුවෙන් ඒ වෙලාව වෙන් කරගත්තා. මං ආස විදිහට මම පුදුම මානසික නිදහසකින් මේ වෙලාව ගත කරේ. ඇත්තටම මට හරි සතුටුයි මං වෙනුවෙන් මේ වගේ කාලයක් මට දෙන්න පුළුවන් වුණ එකට. මම හිතන විදිහට අපි මේ ගත කරන හරිම බිසි ලයිෆ් ස්ටයිල් එකේ මේ වගේ තමන් වෙනුවෙන් එක විනාඩි 20ක් පොඩි කාලයක් තමන් වෙනුවෙන් මේ වගේ තමන්ගේ මනසට ඔළුවට මේ වගේ සැනසීමක් නිදහසක් දෙන්න පුළුවන් කියන්නේ සෑහෙන වටිනවා. සෑහෙන ලොකු වටිනාකමක් තමන්ට දෙනවා වගේ හැඟීමක් දැනෙනවා. ඇත්තටම මට දැන් මතක් වෙනකොටත් මේ මොහොත ගැන පුදුම සැනසීමක් දැනෙන්නේ ඒ වෙලාව මතක් වෙද්දී මොහොත මතක් වෙද්දී. මෝදුවන ලෝචනා ස්වප්න මත මානරිරෝ මෝරනා යවනා ප්‍රේමයට කාරණා රාගමන රහසේම පාවී ගියා සේයාවුනා හේරුරටා සිත් මහසේ ආශාමවා දෙවුලියේ මන බන්ධනා පෙම් කවයි රස කැන්දනා ඉසියෝකමාන රන්දනා සඳතියේ ඉගිවත්සනා දෙව්ලොවින් ඇය ඉල්ලලා කෛලාශගිරී වන්දනා. ඊට පස්සේ මගේ යාළුවත් ඇවිල්ලා අපි ලෑස්ති වෙලා අපි ඉවෙන්ට් එකට ගියා. මෙතනින් එහාට දිගටම තියෙන්නේ ඉවෙන්ට් එකේ වීඩියෝස් ටික.
है मुश्किल तू मेरा खुदा तू ही धुआं में शामिल तेरे बिना गुजारा ये दिल है मुश्किल मुझे आसमान दी है तेरी कमी मेरी हर कमी को है तू न यारा यारा Let's go. Bigi bigi pani tumhari idini navatira noidulha dubanag seuvi sri nuvedama तुझी नूरत मैं सियादे तनी पमान बिन बामत तनी बिन दुनु सिटी किलबने One more time. Saturday. 1, 2, 3.
විදිරේ දෙවන සනේ ඇවිතු හසරල්වා එකගපනේ සඳසිසිනයි වාසිත පතන සුවේ ඒ සඳනුබමයි ආද ඔබනේ මගේ ඇත සිතෙකදීවා දෙතු කැන්තියදී සුවයන කියේ Tapi sondera devedudi Amma niyamai හරි අනේ ඇත්තට මට ඊයේ get ready with me videos මොනවත් කරන්න බැරි වුණා මට ලෑස්ති වෙන videos මුකුත්ම ගන්න බැරි වුණා හරිද කොමාර අපි event එකට ගිහිල්ලා event එකට ගිහින් ඇවිල්ලවත් අර මෙතන මට videos ගන්න මතක්ුනේ නෑ ඊට පස්සේ පහවදා අපි උදේම නැගිටලා breakfast අරගෙන මායි යාළුවයි alone movie එක බලන්න හිතුවා කලින් බලලා තියෙනවා ඉතින් ඒත් අපි බැලුවා ඒක බලලා ඉවර වෙලා අපි යන්න ලෑස්ති වුණා අපේ check out time තිබුණේ හවස දවල් 12ට ඊට පස්සේ අපි ලෑස්ති වෙලා යන්න පටන් ගත්තා. ලෑස්ති වෙලා ඇත්තටම හරිම ලස්සන worthy time එකක් ගත කරා අපි හොටෙල් එකේ. මාරම worthy මේ හොටෙල් එකේ නම තමයි Arons Lavinia Mount Lavinia වල තියෙන්නේ. මං ආසම තැනක් පුදුම worthy price එකටත් සහ මාරම හැම දෙයකටම ළඟ තැනක්. ඉතින් අපි එතනින් එහාට යන්න පටන් ගත්තා. මේ ඉන්නේ මගේ යාළුවා දිව්‍යා. එයත් එක්ක තමයි මං හිටියේ. ඉතින් එයා එතනින් උගේ කොට ගියා මං කුරුණෑගල ආවා. දැන් මෙතන ඉඳන් බලන්න මං හොටෙල් එකට ගියපු වීඩියෝ ටික මෙතන ඉඳන් දිගටම තියෙන හොටෙල් එකට මං යන ටික සහ හොටෙල් එක ඇතුලේ තියෙන වීඩියෝස් ටික එතනින් එහාට වීඩියෝ එක ඉවර වෙනවා. එහෙනම් මං අදට ඔයගොල්ලන්ගෙන් සමුගන්නවා. උම්මබයි ආදරේ පරිස්සමින් ඉන්න. ඉක්මනටම අලුත් වීඩියෝ එකක් අරගෙන මම එනවා. බයි. නුඹ සඳ වෙලා පායා මට